Hi, welcome back to my channel. ඉතින් ඔයා අද නම් මුලින්ම මගේ channel එකත් එක්ක එකතු වෙන්නේ. ඔයාවත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මගේ නම ඉරේෂා. මේ දවස්වල ළමයි උදේ ඉඳලම වහිනවා. ඉතින් මං හිතුවා වැස්ස හිත ඉන්න නැතව උදෙන්ම නාගන්න ඕනි කියලා. මොකද ළමයි දවස් 30ෙම වැස්ස තිබුණොත් එහෙම මට දවල් වෙදි නාන්න කම්මැලි හිතෙන්නත් පුළුවන්. උදේ කිව්වට ඉතින් දැන් වෙලාව 10ට වගේ ඇති. මම නැගිටින්න පරක් වුණා ළමයි වැස්ස නිසා. මම දැන් අද චූටි ගමනක් යන්න තමයි හදන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට මම වොෂ් එකක් දාපු ගමම්ම මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරනවා. මේකෙන් ළමයි මාර රිෆ්‍රෙෂන් ෆීලින් එකක් එනවා. ඇත්තටම මට තියෙන ඔයිලි ස්කින් එකක්. ඉතින් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට මේක ගොඩක් හොඳයි. ඒ වගේම පිම්පල්ස් ඇක්නිස් තියෙනවා නම් ඔයාගේ ස්කින් එකේ ඒ අයටත් මේක ගොඩක්ම හොඳයි. ඔයාට තියෙන සෙන්සිටිව් ස්කින් එකක් නම් ඩිරෙක්ට්ලි යූස් කරන්න එපා. ඔයාගේ ෆේස් ටවල් එකේ හරි මොකේ හරි රැප් කරලා මේක යූස් කරන්න. එහෙම අයිස් කියුබ් යූස් කරනකොට ළමයි අපේ මූණේ තියෙන බ්ලඩ් සර්කියුලේෂන් එක චුට්ටක් වැඩි වෙනවා. ඒ වැඩි වුණාම ඇත්තටම ඔයාගේ පිම්පල්ස් ඇක්නිස් වගේ දේවල් තියෙනවා නම් ඒවා හරීම ඉක්මනට හීල් වෙනවා. සමහර වෙලාවට මට මේක කරන්න බැරි වෙනවා ඇත්තටම. ඒ වුණාට පිම්පල් එකක් ආවොත් නම් මම අනිවාර්යෙන් කරනවාම තමයි. මේකප් වගේ දෙයක් ඇප්ලයි කරනවා නම් අනිවාර්යයෙන්ම අයිස් කියුබ් මුලින්ම යූස් කරනවා. මොකද මට හිතෙනවා එතකොට බේස් එක ස්මූත් වෙනවා කියලා. ඉතින් මේ වගේ චූටි ටිප්ස් ගොඩක් තියෙනවා ළමයි. මම අනිවාර්යයෙන්ම ඉස්සරහට ගෙන vlogs වලදී ඒවත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මේ තියෙන මගේ බ්‍රෙක්ෆාස්ට් එක මම දැන් තමයි ළමයි මේ විදියට හරි කන්නේ නැත්තම් මම බ්‍රෙක්ෆාස්ට් එක ස්කිප් කරනවාමයි කන්නෙම නැති තරම්. ඉතින් ඒකෙන් තමයි මට ગેස්ට්‍රයිටිස් ආවේ. ඉතින් මම ගොඩාක් දුරට ජංක් ෆුඩ්ස් කනවා. ඒකත් ඉතින් එක හේතුවක් තමයි ગેස්ට්‍රයිටිස් එන්න. මම ඔයගොල්ලොත් එක්ක අවුරුදු අන්තිමට මගේ විෂන් බෝඩ් එක ෂෙයා කරගන්නම්. මම විෂන් බෝඩ් එක හදනකොට ඒකට හෙල්ති ෆුඩ්ස් දැම්මා. ඇත්තටම ළමයි හෙල්ති ෆුඩ්ස් කනවා කියන එක කියන්නේ ඔය ධාන්‍ය වර්ග මේ ඒ වගේ දේවල් කනවා කියන්නේ ඇත්තටම මට ගෝල් එකක්. හැබැයි මං හිතනවා මං ඒක හරියට කරනවා කියලා. මම ගොඩාක් දුරට දැන් ජංක් ෆුඩ්ස් කන එක අඩු කරලා ඒ වගේ හෙල්ති දේවල් කනවා. ඒ වගේම තමයි මම දැන් තව හැබිට් එකක් විදියට කරනවා. උදේ නැගිට ගමන් වතුර එකක් බොන එක. ඒක මාරම හොඳයි ළමයි. ඒ වගේම තමයි අපි පැය ගානක නිින්දකින් පස්සේනේ මුලින්ම වතුර එකක් බොන්නේ උදේ නැගිට්ටාම. එතකොට අපේ බොඩි එක රීහයිඩ්‍රේට් වෙනවා. අපේ බොඩි එකට හොඳ හයිඩ්‍රේෂන් එකක් ලැබෙනවා කියන්නේ ළමයි අපේ ස්කින් එකත් හැම වෙලාවෙම ගොඩාක් ෆ්‍රෙෂ් විදියට තියනවා කියන එක තමයි. තව මේ වගේ අපිට ඩේලි හැබිට් එකක් විදියට කරන්න පුළුවන් ටිප්ස් ගොඩාක් තියෙනවා ළමයි. මම ඒවත් ඉස්සරහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් දැන් අපි රෙඩි වෙලා ඉන්නේ යන්න තමයි හදන්නේ. මේ ඉන්නේ අපේ චූටි පුතා. මෙයා ඔෆිෂියලි චූටි පුතා නෙවෙයි. ඒ වුණාට අපි මෙයාට ඒ වෙලාවට ආදරේ හිතන ඕන නමකින් කතා කරනවා. ඉතින් ඒව තමයි. මේ දවස්වල ළමයි වැස්සන. ඉතින් පොඩි හුළඟක් ගියත් ඇති යමගහේ තියෙන ගෙඩි ටික බිමට වැටෙන්න. අපි මුලින්ම ආකේඩ් එකට ආවා. මොකද මේ දවස්වල අපේ ටීවී එකේ පොඩි ප්‍රශ්නයක්. ඇත්තටම ටීවී එකේ නෙමෙයි ඩෙකෝඩර් එකේ. ඉතින් ඒක මාරු කරගන්න තමයි අපි මෙතනට ආවේ. ඒත් බලන්නකෝ වැඩේ කියන්නේ අද ඒක කරගන්න විදිහක් නැහැ. ඒ නිසා ඒකට වෙන දවසක එන්න වෙනවා. ඊට පස්සේ අපි ආවා පොඩි බෙහෙත් වගේක් ගන්න තියෙනවා ඒකට. ඉතින් ඒක ඇත්තටම ටිකක් වෙලා යන වැඩක් ළමයි. ඉතින් ඇත්තටම මෙහෙම තනියම ඉඳන් ඉන්නකොට මට එක දේවල් හිතෙනවා ළමයි. ඒ කියන්නේ නිකන් හිතන්නකෝ අපිට අපේ දවසේ ගොඩාක් නෙගටිව් දේවල් වෙනවානේ. හැබැයි පර්සනලි මම try කරන්නේ හැම වෙලාවෙම පොසිටිව්ලි ඉන්න. ඉතින් මම හිතුවා මගේ වීඩියෝස් බලන ඔයාටත් පොසිටිවිටි ටිකක් බෝ කරන්න ඕනේ කියලා. අපි අද කතා කරමු අපි කොහොමද සතුටින් ඉන්නේ කියලා. ඉතින් ඇත්තටම ජීවිතේ කියන්නේ ළමයි අපි බලාගෙන ඉඳලා කවදා හරි මේක කළා සතුට වෙනවා කියලා හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද ඒක හරිම අවිනිශ්චිත දෙයක්. ඇත්තටම කවදා මොන විදිහට වෙනවද කියන්නවත් අපි දන්නේ නැහැනේ කලින්. ඇත්තටම අපි උදේට නැගිටලා අලුත් දවසක් දකින්න එක ඒක මොන තරම් ඒ කියන්නේ වටිනා දෙයක්ද කියලා පොඩ්ඩක් හිතන්නකෝ. ඉතින් ඇත්තට මේ දවසෙත් අපි ආදරය කරන මිනිස්සු අපි ළඟ ඉන්න එක, අපි සතුටින් hina වෙලා හුස්ම ගන්න එකද ඇත්තටම ගොඩාක් මිනිස්සු ඉන්නවා. ඒ හැඟීම විඳින්න අවස්ථාවක් නැති සහ කවදාවත් විඳලා නැති. ඉතින් මම මෙතනදී කියන්නේ කවදා හරි දවසක දෙයක් ඇචීව් කරලා සතුටු වෙන්න එපා කියලා නෙවෙයි. එදාටත් සතුටු වෙන්න. හැබැයි ඒ ඇචීව්මන්ට් එක වෙනකන් ඒ දේ ගැන හිත වොරි වෙන්නේ නැතුව අද දවසත් හරිම ග්‍රේට්ෆුල් වෙලා සතුටින් ගත කරන්න කියලා. ඉතින් මම අද ඔයාට කියලා දෙන්නම් ඔයාගේ සතුට මේන්ටේන් කරගන්න ටිප්ස් ටිකක්. ඉතින් මෙතනදී විශේෂම දේ තමයි අපි මේ ටිප්ස් හැමදාම හැබිට් එකක් විදිහට ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියන එක. ඉතින් මෙතනදී මම කියලා දෙන පළවෙනි ටිප් එක තමයි appreciate what you have.
ඒ කියන්නේ ඔයාට තිබෙන දෙයට වටිනාකමක් දෙන්න පුරුදු වෙන්න, ඒක අගය කරන්න පුරුදු වෙන්න. ඇත්තටම නැති දේවල් ලබා ගන්න මහන්සි වෙන්න. හැබැයි ඒ දේ නෑ කියලා worry වෙන්න එපා. අනිත් දේ තමයි stop comparing yourself to others. ඔයාව කොයිම වෙලාවකවත් අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. life එකේ අනිවාර්යයෙන්ම comparison එකක් තියෙන්න ඕනේ, තරංගයක් තියෙන්න ඕනේ. හැබැයි ඒක තියෙන්න ඕනේ ඔයාට ඔයත් එක්කම. ඊළඟ දේ තමයි stay away from negativity. ඒ කියන්නේ negative energy ගැන මිනිස්සුන්ගෙන් පුළුවන් තරම් දුරස් වෙන්න උත්සාහ කරන්න. ඔයා මේ විදිහට නෙගටිව් දේවල් ඔයාගේ ලයිෆ් එකෙන් ඉග්නෝර් කරන්න ප්‍රැක්ටිස් කරනකොට ඔටෝමැටිකලිම ඔයාගේ ලයිෆ් එකට පොසිටිව් දේවල් ඇට්‍රැක්ට් වෙනවා. අද කියලා දෙන අන්තිම ටිප් එක තමයි be kind to yourself. ඔයාව ආදරෙන් බලා ගන්න. ඔයාට ආදරෙන් සලකන්න. ඔයාගේ අතින් වැරදි වෙන්න පුළුවන්. ඒක නෝමල් දෙයක්. මොකද අපි මිනිස්සුනේ. හැබැයි ඒ වැරදි වලින් ඔයා ඉගෙන ගන්න. කොයිම වෙලාවෙවත් ඔයා ඔයාව ක්‍රිටිසයිස් කරන්න එපා. ඉතින් මේවා මම පර්සනලි කරන දේවල් ඔයත් අද ඉඳලා ප්‍රැක්ටිස් කරලා බලන්න. ඉතින් කතාවෙන් මං ගෙදර ඇවිත් වොෂ් එකක් දාලා කාලත් ඉවරයි. ළමයි කාලේ ඉවර වෙනකොට ලොකු වැස්සක් පටන් ගත්තා. ඉතින් ළමයි මේ වීඩියෝ එක පුරාවටම තියෙන්නේ මගේ රූම් එකට වැස්ස පේන විදිය. මට නම් දවස වුණත් බලාගෙන ඉන්න පුළුවන් ළමයි. ඒ තරම් හරිම ලස්සනයි. ඉතින් ළමයි ටිකක් වෙලා ඉන්නකොට මට හිතුණා මොකක් හරි මූවි එකක් බැලුවොත් හොඳයි කියලා. ඉතින් බලන්න මූවි එකක් හොයා යනකොට මට හම්බුණා මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක හරිම ලස්සනයි. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ තියෙන නිකන් වැස්ස දවසක් වගේ. ඉතින් මට ඒක ඒ වෙලාවේ බලන්න ආස හිතුණා. ඒක හරිම ලස්සනයි. ඔයාලත් බලන්නකෝ. ඉතින් මේවල කිසිම ඩයලොග් එකක් නැති වුණත් මට නම් පොඩ්ඩක්වත් ස්කිප් කරන්න හිතෙන්නේ නැහැ. හරිම ලස්සනයි. නිකන් වෙනම ලෝකයක් වගේ. හලෝ ඉතින් දැන් වෙලාව රෑ 9ට විතර. ඉතින් අර වෙලාවේ අපිට කරන්ට් එකක් ගියා. එහෙම මටත් හොඳටම නිින්ද ගියා. දැන් චුට්ටක් වැස්ස අඩු වෙලා තියෙන්නේ. ඉතින් අම්මා කිව්වා පොඩි ග්‍රොසරිස් වගේක් ගන්න යන තියනවා කියලා. ඉතින් ඊට පස්සේ වොෂ් එකක් හැම දාගෙන අම්මයි මයි නංගි තුන් දෙනාම ගියා ග්‍රොසරි shopping. ඉතින් අපේ ගෙදර ඉස්සර ඉඳලම අපි මාසෙකටම ඇති වෙන්න තමයි බඩු ගේනකොට. ඒක ඉතින් ඇත්තටම හරිම ලේසි සැරෙන් සැරේ යනවට වඩා. ඉතින් එතකොට සමහර වෙලාවට නම් සමහර දේවල් මට ඉවර වෙනවා. සමහර දේවල් නම් වැඩිත් වෙන වෙලාවල් තියෙනවා. හැබැයි ඉතින් නංගීමයි වගේ කෑම හදනවා නම් ඇත්තටම මාසෙන් ගේන දේවල් අපි දෙන්නට සති දෙකෙන් වගේ ඉවර කරන්න පුළුවන් විශ්මිත හැකියාවක් තියෙනවා. ඇත්තටම මේ වෙනකොට අපි මේ මන්ත් එකේ ග්‍රොසරිස් ටික අරන් ගිහින් තියෙන්නේ. අපි අද ආවේ අප්පච්චිගේ යාළුවෙක් වැකේෂන් ඇවිත් ඉන්නවා. ඉතින් එයා යනකොට අප්පච්චිට කැම ජාති ටිකක් හදලා යවන්න ඕන කරන දේවල් ගන්න තමයි. ඉතින් ඉස්සරහට ඔයාලට මේ වීඩියෝ එකත් මම අරන් එන්නම්. ඇත්තටම ඒක නම් ගොඩක් ස්පෙෂල්. මොකද අපි මේ කැම යවන්නේ රටේ ඉන්න කෙනෙක්ට. ඉතින් සාමාන්‍යයෙන් අපි ගෙදර කනකොට කල් තියා ගන්න කැම වර්ග එතකොට රට යවන්න හරි දුර ඉන්න කෙනෙක්ට හරි යවනකොට ඒ එක කැම වර්ග තියෙනවනේ කල් තියා ගන්න පුළුවන්. ඉතින් හැම කැමම එහෙම තියාගන්න බෑනේ. ඒ වගේම ඒවා කල් තියාගන්න අපි ඒවා පැක් කරන විදිහ ඒ වගේ දේවලුත් මම මේ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට අරන් එන්නම්. ඉතින් මේ කුකී එක ඔයාටත් කොහෙද හරි හම්බුනොත් බය නැතුව අරන් කාලා බලන්න ළමයි. හරිම රසයි. ඉතින් දැන් අපේ වැඩ ටිකත් ඉවරයි ළමයි. අපි ගෙදර යන්න තමයි හදන්නේ. මේ විදිහට තමයි ඉතින් මගේ අද දවස ගෙවුනේ. මං හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඒ වගේම මම ඔයාලට දුන්නු ටිප්ස් ටිකත් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ආයෙම දවසක මේ වගේ ලස්සන vlog එකක් අරන් එන්නම්. මගේ vlogs බලන්න මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම මම ගොඩාක් ආදරේ. එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න. Bye bye. See you in the next video.